සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට පෙන්නන්නේ මගේ e-commerce application එකේ full වීඩියෝ එක. එතකොට අපි කලින් වීඩියෝස් වල step by step කොහොමද මේක ප්‍රෝග්‍රෑම් කරේ, ඩිසයින් කරේ කියන එක කතා කරා. එතකොට දැන් මම මුළු මගේ ඇප්ලිකේෂන් එකම ප්‍රොසෙස් එක වෙනදී කොහොමද ඩිසයින් කරේ කියන එක කතා කරලා ඉවරයි. දැන් අපි බලමු full tour වීඩියෝ එකක්. එතකොට අන්නතන පළවෙනියටම අලුත් යූසර් කෙනෙක්ගෙන් රෙජිස්ටර් වෙනවා. මම දානවා ෆාතිමා. ඊමේල් එකක් දානවා. ඊට පාස්වර්ඩ් එක දානවා. ඊළඟට ජෙන්ඩර් එක දාලා sign up වෙනවා. එතකොට එනවා success කියලා. ඊට පස්සේ අපිට හිතන්න sign in වෙන්න. මේ විදිහට option එක දානවා. දාලා sign in වෙනවා. මට වෙන මෙතන email email password කියලා ආවා. මම password එක දානවා. මේ password එක හරි. ඊළඟට මෙතන welcome ෆාතිමා කියලා. ඊට පස්සේ අපිට මෙතන වෙනවා මේකේ තියෙන products මොනවාද කියන එක. ඊට පස්සේ මෙතන mobile phone කියන category එක හරි electronics කියන category එකෙන් search කරොත් ඒකට අදාළ products මෙතන load වෙනවා. අපිට advanced search එකක් කරගන්න පුළුවන්. එක්ක අපිට keyword එකක් type කරලා search කරගන්න පුළුවන්. එතකොට මේ විදිහට එනවා. එතකොට ඒක sort කරගන්න පුළුවන් price site එක keyword එක විදිහට. ඒ වගේම මෙතන ගන්න mobile phones brand එක Apple, model එක iPhone කියලා. ඊට පස්සේ මේ විදිහට ඒකට අදාළ product එක එනවා. ඊළඟට අපි බලමු අපේ profile එක. මේ විදිහට තියෙනවා. ඒකවල මෙතන අපේ details ටික තියෙනවා. මෙතන address එකක් දාගන්නවා. ඊට පස්සේ අපි province එක Eastern කියලා දෙනවා මම. ඊළඟට district එක Colombo දෙනවා. city එක Colombo 6 කියලා දෙනවා. ඊළඟට postal code එකක් දානවා. ඊළඟට update profile එක දාලා පස්සේ මේ විදිහට success කියලා message එකක් එනවා. එතකොට මේ profile එක අපිට update වෙලා තියෙනවා. ආයෙ අපි බලමු my products වලට ගිහින් මෙයාගේ products මෙයා මොකද add කරලා නැහැ අලුත් යූසර් කෙනෙක් නිසා. මෙයාට sell කරන්න පුළුවන්. ඒකවල අපි add product කියලා product එකක් add කරමු. mobile phones category එකේ Apple එකේ iPhone 14 එක මම දානවා. ඊට මම මෙතන title එකක් දානවා. iPhone 14 කියලා. select color එක දෙනවා black කියලා. quantity එක දෙනවා 5 කියලා. ඊළඟට අපි මෙතන දාගමු brand ඊළඟට first description එකක් අපිට දාන්න පුළුවන්. මේ විදිහට description එකක් දාන්න. ඊට පස්සේ product images add කරන්න තියෙන්නේ. මේකට images ටිකක් add කරගත්තා. ඊළඟට මම save product දෙනවා. මෙන්න මෙතන එනවා product save successfully කියලා. ඊළඟට මෙතන ඉඳලා බලුවාම මේ විදිහට අපේ product image එක ඇඩ් වෙලා තියෙනවා. මම මේක අප්ඩේට් කරන්න ඕනේ නැත් මට. මම මෙතන මොකක් හරි title එකේ event new කියලා දානවා. ඊළඟට අපිට පුළුවන් මෙතන images ටික වෙනස් කරන්න. මම මෙතන event එකක් විතරක් දානවා. ඊට පස්සේ ඒක අප්ඩේට් product දුන්නාට පස්සේ product එක අප්ඩේට් කරනවා. මෙතන ඉඳලා බලුවාට පස්සේ මේ විදිහට
අප්ඩේට් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඊළඟට මෙතන අපි බලමු අපේ watch list එක තියෙනවා. එතන watch list එකට අපිට products add කරන්න පුළුවන්. දැන් මම මෙතන ගිහලා මෙන්න මේ එක watch list එකට add කරාට පස්සේ මේ විදිහට මේක රතු පාට වෙනවා hard try කරන එක. ඊට පස්සේ මම මේකත් දාගන්නවා watch list එකට. ඊට පස්සේ watch list එකට ගිහින් බලුවා මේ විදිහට අපි add කරපු products එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මට watch list එකෙන් product එකක් remove කරන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන මොකද පෙන්නන්නම් මම මේක add to cart තිබුවට පස්සේ මම මේකත් add to cart දාගන්නවා. කාර්ට් එකට අපි ගිහිල්ලා බලුවොත් මේ විදිහට කාර්ට් එකේ අපි add කරපු products ටික තියෙනවා එකක් remove කරන්න පුළුවන්. ඒ වගේම summary එක කොච්චරයිද කියලා මෙතන පෙන්නනවා. මම මේකක් remove කරලා පෙන්නනවා. එතන මේ විදිහට අයින් වෙනවා. ඊළඟට මම ඔයගොල්ලන්ට පෙන්නන්න ඒක product එකක් buy කරාම process එක කොහොමද වෙන්නේ කියලා. මම මේ product එක buy now කරනවා. අපිට ඕන නම් මෙතන මේ විදිහට මේ image එක click කරලා බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනදී buy now කරාට පස්සේ මේ විදිහට අපිට වන්ද එකක් open වෙනවා. අපේ Visa card number එක දාන්න පුළුවන්. මේ විදිහට මම card number එක දානවා. ඊට පස්සේ name එකක් දානවා. ඊට පස්සේ CVV එක දානවා. ඊළඟට expiry date එක දානවා. ඊට පස්සේ මේ විදිහට pay කරාට පස්සේ payment approved කියනවා. ඊට පස්සේ මේ විදිහට payment complete order ID 64 කියනවා. ඊට පස්සේ අපිට මේ විදිහට අපිට invoice එකක් show වෙනවා. ඊළඟට අපි බලමු අපේ purchase history එකට ගියාට පස්සේ මේ විදිහට අපි දැන් buy කරපු product එක තියෙනවා. අපිට ඕන නම් feedback එකක් දෙන්න පුළුවන්. මම දෙනවා positive feedback එකක් good කියලා. save කරාට පස්සේ අපිට මේ විදිහට අපිට feedback එකක් බලා ගන්න පුළුවන්. ඊළඟට messages වලට ගියොත් දැන් අපිට මෙයාට මොකද messages ඇවිල්ලා නැහැ. මෙයා messages දාලා. මම දැන් යවනවා මේ නිවිලි ෆර්නෑන්ඩෝ කියන user ට message එකක් hello කියලා. ඊට පස්සේ message send කරනවා. මේ send කරලා බලුවොත් අපිට බලා ගන්න පුළුවන් මම මේ අපු message එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊළඟට මම මේ කෙනෙක් කියලා ඔයගොල්ලන්ට ලොග් වෙලා පෙන්නනවා. මේ විදිහට. එතකොට මෙතෙන්දී මම මෙතන මෙයාගේ messages වලට ගියොත් මේ විදිහට මෙයාට සහන් පෙරේරා කියන කෙනාගේ message එකක් ඇවිල්ලා තියෙනවා. ෆාතිමා ෆර්නෑන්ඩෝ කියන කෙනාගේ message එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු මේක admin කෙනෙක් විදිහට log කරලා. මෙතනින් දානවා admin sign in එක යනවා. ඊට පස්සේ admin කෙනෙක් නම log කරනවා. verification code එක දාලා verify කරාට පස්සේ මේ විදිහට අපිට dashboard එකට යන්න පුළුවන්. එතකොට මේකේදී අපිට සම්බන්ධයක් තියෙනවා මේ විදිහට අපේ earnings ටික ඒ වගේම most sold item එක මොකද්ද කවුද famous කියලා කියලා වැටෙනවා. ඊළඟට අපිට බලන්න පුළුවන් අපේ selling history එක බලුවොත් මේ විදිහට අපිට බලන්න පුළුවන් price එක product එක බලන්න මේ විදිහට. එතකොට අපිට ඕනනම් invoice ID එකකින් search කරගන්න පුළුවන් මේ විදිහට. ඒ වගේම time period එකකින් අපිට මේක search කරගන්න පුළුවන් මේ විදිහට. ඊළඟට අපිට අපේ status update කරන්න පුළුවන්. දැන් මේ new ෆර්නෑන්ඩෝ කෙනාගේ packing status එක අපිට display කරන්න පුළුවන්. ඒ වගේම මේක confirm කරන්න පුළුවන්. මේ විදිහට status ටික update කරන්න යන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පෙන්නන්නම් manage products page එක. manage products page එකේදී මේ විදිහට අපිට products ටික තියෙනවා. ඊළඟට අපිට මෙතන පුළුවන් මේ product එකක් look කරන්න, unlock කරන්න ඒක පුළුවන්. ඒ වගේම මේ product එකක් උඩ click කරලා පස්සේ ඒක summary view එකක් මේ විදිහට product එක open වෙලා අපිට එනවා. ඊළඟට අපි බලමු manage users page එක.
ඒකෙදිත් අපිට ඉන්සස්ලා ගොඩ කරන්න පුළුවන් අනිත් කරන්න පුළුවන් ඒ වගේම මේකෙදි මේ සර්කට් කරලා පස්සේ අපිට මොඩල් එකක් තියෙනවා අපි අපේ ස්ටේටස් ඒකට දැම්මයි අවල පෙන්නනවා අපි අලුතෙන් කරේ ෆාතිමා කියන කෙනා මම එයාට හායි කියන මෙසේජ් එකක් කරනවා මේ විදිහට කියනවා බලමු දැන් ෆාතිමා කියන කෙනාගේ මෙසේජ් එක විලක් මේ විදිහට සහන් දෙන්න කියන මෙහෙම දෙයක් කියලා දෙනවා අපිට බලා ගන්න පුළුවන්